ගහන්න ආවා. Hi guys, welcome to our YouTube channel. ටිකක් හයියෙන් දොර වැහුණාම ඔයාලගේ boyfriend husband මේ වගේද ටිකක් නෙමෙයි ඉතින් ටිකක් හයියෙන් වැදුර කරන්න දෙයක් නැහැ. Hi guys, good morning. දැන් හරියටම වෙලාව 9:05යි. දැන් අපි මාගමුර highway එකෙන් දාන්න යන්නේ. අද අපේ anniversary එක. ඉතින් anniversary එක දවසේ මම මෙයාට propose කරන්න හදන්නේ. හරිද? ඉතින් අපි කසාද බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් ප්‍රපෝස් කරන්න යන්න හදන්නේ. අපි දැන් ගාල්ලේ තමයි යන්න හදන්නේ. පිටත් වෙලා ගිහිල්ලා උදෙන්ම ලොකේෂන් ටිකක් අපි බලලා තියෙන්නේ. ඒ බලපු ලොකේෂන් වලට ගිහිල්ලා හොඳ ලොකේෂන් එකක් හරියටම තාම සිලෙක්ට් කරගත්තේ නැහැ. මම අර මුද්දක් ගත්තා. ඉතින් මුද්ද සාක්කුවේ දාගෙන ඉන්නේ. ගිහිල්ලා ඉතින් දැන් මල්බෝකි එකක් ගන්න ඕනේ. ඊයේ වැඩ කරපු නිසා රැ වුණා පොඩ්ඩක් එහෙම හිගීපු හින්දා. දැන් මල්බෝකි එකක් කොහෙන් හරි වාගෙන සර්ප්‍රයිස් කරන්න තමයි හිතන් ඉන්නේ. බලමු වැඩේ සාර්ථක වෙයිද කියලා. මම කසාද බඳින්න කැමති නෙමුනේ නැත්තම් එහෙම. දැන් අපි ඉන්නේ හරියටම මාකුඹුරේ පත්තිනි දේවාලය ගාව එතන ඉස්සරහින්. අපි දැන් කන්නේ. මොකද්ද මේ කඩේ නම? මිනි හොටෙල් ඇන්ඩ් බේකරි එකේ ඉන්නේ. මම ලස්සනයි නේද? ස්නැක් එකක් ගත්තා. මොනවද ගත්තේ? ස්නැක් එකේ මේ ෂෝටිස්. ෂෝටිස් අරගෙන තියෙන්නේ. මම ලස්සනයි නේ. ලස්සනයි කියන්නේ. ලස්සන. මට ටුට්ටක් අද ඉන්නවනේ. සමා වෙන්න ඉතින් ආයෙ කෙට්ටු වුණා කරන්න දෙයක් නැහැ. ජීවිතේ හැටි එහෙම තමයි. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අයියා ඔයාලට විස්තරේ කීයේදී තමයි මම ෂෝටිස් අරගෙන ආවේ. ඉතින් යාට ඉතින් එහාට ඔයාලට විස්තරයක් කියන්න බැරුව වුණා. ඉතින් අපි බලමු මොනවා වේද කියලා. අපි දැන් පඳුරු දාන්න ආවා. ඉතින් එහෙනම් අපි අපේ ගමන යන්න පටන් ගමු. අපි ගාල්ලට ආවා. මේ ගාල්ලේ කොතනද කියලා නම් මම හරියටම දන්නේ නැහැ. ගාල්ලේ කට්ටිය නම් දන්නේ නැති වෙයි ඉතින් කොහෙද කියලා. මට මතක හැටියට නම් මේ බෙන්තර පාලම ගාවද කොහෙද? පාලම හරිය මං හිතන්නේ මට මතක හැටියට මතක නැහැ. ඉතින් අපි පළවෙනිම ලොකේෂන් එකට ආවා. අපි මුලින්ම ආවේ කැස්බෑව බලන්න. අපි චූටි කාලේ ආවට වඩා දැන් ගොඩාක් වෙනස් වෙලා දකිද්දිත් හරි මාසයි. අපි දැන් යමු කැස්බෑ වගේ කට ඇතුලේ. ඉතින් මෙතන ටිකට් එක එක්කෙනෙක්ට 500ක් වගේ තමයි යන්නේ. අපිට විස්තර කියන්න එහෙන් අපිට ගයිඩ් කෙනෙක් දෙනවා. ඔයාලට මාළු ගැන කැස්බෑව ගැන යාගෙන් දැනගන්න පුළුවන්. එයාලා හිමින් තමයි ගමන් කරන්නේ. මේ ශාක්ලයිල ಜಾති කිරිම. අර ගල් වගේ ඉන්නේ ස්ටාටිෂ්. ඔව්. මේ ශාක්. එයාලා තව මේ දෙක ලොකු ಜಾති. අර අතන ඉන්නේ පොඩි ಜಾති මාළු ಜಾතියක්. ඔව් සීබ්‍රා. දුර ලොකු වෙනවද? නැතමයි ගා. ටිකක් ලොකු. ආදේ. එයා තමයි නම් කොන්නේ වෙන්නේ. ඉතින් අපි යන්නේ දැන් කැස්බෑවෙගේ බඩ යටින්. ඒ කියන්නේ හදපු එකක්. එයාලා මෙහෙම තමයිලු බිත්තර දාන්නේ. ඉතින් ඇත්තටම මේක හරිම ලස්සන අත්දැකීමක්. ඔයාලත් ගිහිල්ලා බලන්න. මෙන්න මෙහෙම තමයිලු එයාලා බිත්තර දාන්නේ. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න මේ ප්ලේස් එකට කලින් ගිහින් තියන අය. දාදේ මේක නරක වෙන්නේ නැහැ. අපේ එන කට්ටිය පෙන්නන්න ඕනේ නැහැ. බෝතලේ සීල් කරලා මේක කරලා. ඉතින් මේකේ පෙන්නන්න ඕනේ තමයි අපේ කට්ටියට. ආම එන වෙන්දා අතර දෙනවා බිත්තරයක් අල්ලලා බලන්න මේක අර පින්පම් බෝලේ වගේ ඒකේ පොඩි වෙනවා. ඒ කියන්නේ කුකුලක් බිත්තරේ වගේ හරියනවා. මේ වෙන්දා ඉතින් හැමෝටම දෙනවා අතට බිත්තරේ අල්ලලා බලන්න අපරාධෙන්නේ. පොතු කැස්බෑ කියලා. මේ ඩිසයින් එක තමයි කැස්බා කටින් වෙන හදලා තින්නේ.
අන්තික එක එක බඩු මොස්තර හදලා දෙන්නේ මෙයාගෙන් තමයි ඉස්සර කාලේ කොණ්ඩ කටු පන සංග්ලාස් වල ට්‍රේන් කොණ්ඩේට දාන බෑන් පන වර්ග ප්ලාස්ටික් මුදු වර්ග වලලු වර්ග ආරමියද දෙන්නේ මෙයාලගේ මේ පොත්තෙන් තමයි නිකම්ම ගලවන්න බෑ ඒ මරලා තමයි කටු අරගෙන ඒව මේවා හදලා තියෙන්නේ මෙයාගේ තනිකර උගුස්සගේ සුරෝපේ දෙන්නේ බලන්නේ බෝවෙන කිම්බුල්ලෝ බයිනවා කොහෙද මෙයාලගේ මුහුදේදී බෝවෙන බෙල්ලෝ දාලා ඒ බෙල්ලෝ බඳුනවත් හරියට ඒවා ගලවන්නේ කිලිවත් වෙලා දැන් පුවාල හොඳට තමයි මෝරු ඇටැක් කරනවා මෙයා දාන්නේ නැහැ උපාතෙන්ද වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සිහිල් මේක බැලුමු සෑන්සාර්ලා මෙයාලා බිම්ම තමයි වැඩි වෙන්නේ අර මොකක්ද අස්සෙන් ඒ මුස්මුලන් නෙමෙයි ආව එයා කරමල්ලේ මුස්මුලන් මඩු නේ වවුල් මඩුව යාමාලු සීබ්ලාබිස් ඔය වවුල් මඩුව සීබ්ලාබිස් වගේ වෙලක් වාගේ කියන්න මේ පොඩේ පිළියක් ඇවිල්ලා ඒ වතුර ගන්න දවස තමයි ඉතින් වෙලා ඉතින් ඔව් යාට ගන්න ලැබෙසා මොකක්ද එල්ල දෙන්නේ මිලියන එක පොන්සල් කරලා මේ අලකෝ ආදිකින්න මාළු බලලා අපි දැන් ආවේ මාදුගංගේ රිවර් බෝට් සෆාරි එකක් යන්න. අද දවස නම් මට ඇත්තටම මාරම සතුටුයි. මම ගොඩාක් සතුටින් හිටපු දවසක්. Thank you. පීනන්න මෑලාවේ බෝට් සෆාරි යන්න. ඉතින් අපිට ගියපු ගමන් හම්බුණා රසම රස වෙල්කම් ඩ්‍රින්ක් එකක්. එතන ඉන්න ස්ටාෆ් එක හරිම හොඳයි. අපිට හැමදේම මුලින් ඉඳන් කියලා දෙනවා. ඇත්තටම හරිම හොඳ කට්ටියක් තමයි එතන හිටියේ. ඉතින් අපි යමු දැන් මාදුගංගේ සවාරියක්. තනු මට ජැකට් එක දානවා. ඉතින් අපි බලමු කොහොමද අපේ ගමන කියලා. ඔයාලා තාසාවෙන් බලන් ඉන්නව ඇති කියලා මං හිතනවා. මම නම් මෙහෙම අත්දැකීමක් ලැබෙන පළවෙනිම අවස්ථාව. ඒ හින්දා මට මේ ගමන හරිම විශේෂයි. එහෙනම් ඉතින් යමු අපිත් එක්ක. මොකද යවුණා ඔබ ගැන කවි පෙළක් මැලවුණා රැතුන් යාමයක් හද පලා යන දුක එකව කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න අපි දැන් මාදුගගේ යන ගමන් ඉන්නේ. අපි කියන්නේ වෙනකන් නෑ සද්ද වෙනවා. කිරණ නේද? ඉරලා ගිහින්. මේ මොනවාද? මේ ඉස්සුකෝ. ඉස්සුවලට මේව ගන්න. එයා තමයි කිව්වේ. මම දැනගත්ත ඊට පස්සේ. මේ දිගටම තියෙනවා ඉස්සුවල ගන්න තියෙන තැන එක දැන්. ඒකට ඉතින් අවු වෙනවත් නැත්නම් අවු වෙනවද නේද? අවු වෙන්නේ නැත්තේ නේ. අවු වෙන්නේ නිකන්. දිගටම තියෙනවා. මේ තමයි ළමයි කුරුළු දූපත. හවසේදී කුරුල්ල ගොඩාක් මෙතනට එනවලු මේක වැහෙන්නම.
ලස්සනයි. වව්. අයියරිලා වැඩි එක වගේ. මේක තමයි කුඩාම දූපතනේ. මේක හරිම ලස්සන අත්දැකීමක්. ඔයාලත් ඇවිල්ලා නැත්තම් අනිවාර්යෙන්ම ඉන්න. ආරම ලස්සනයි. උඩු සුවඳ හොඳට එනවානේ. තනත් එකක් තියෙනවා. වද්දි කියලා දන්නේ නැහැ හරියට. සදිය අපිට පැහැදිලි කරලා දෙන්න මොකද්ද මේ තැන ගියේ? කුරුඳු තන තන. කොහොමද තරන්නේ? අන්න අපේ වීඩියෝ කරන්නේ එතකොට වෙනවා. සුපිරි ගයිඩ් එකක් අපි ආවේ. මාර ගයිඩ්. පොරොන්දු වෙලා අපිව ගයිඩ් කරනවා කියලා. ඇග්මන්ට් එක සයින් කරන්න බැරි වුණා. ඒක තමයි ලොකුම කරා. කුරුදු වතුද? අයියේ කූල් වෙන්නේ? අනේ ඒකටත් ගන්න. නාම එකක් මඩුනානේ මහත්තයා. හරි මම මේක බලපොන්න. කල්. It's okay, it's okay. මොනවාද මේ? cinnamon tea. ඉඟුරු නෙමෙයි cinnamon tea. ඉඟුරු නේ මොනවද? cinnamon tea. ගන්න බින්ද. ඉඟුරු සුවඳයිලු. මොනවද? කුරුඳු සුවඳයි. සෙවන කාසියක් දාන පුරෝ. කොතර කයි දෙන්නේ නේද? සයාට. තේර කොතර? වලාකුල්වියන්තනාලා ඉරේ රැස්නිවාදමා වසන්තේ අරන්නෙවිල්ලා සිහිල් සිහිලයෙන් වෙලා වලාකුල්වියන්තනාලා ඉරේ රැස්නිවාදමා වසන්තේ අරන්නෙ කිරල එකක් බොන වෙයි. බොහොම ස්තුතියි. මේ වගේ පොල් ගහක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕනි හොඳේ. අපි දැන් යන්නේ මෝයකට බලන්න. අර ඒක ලස්සනට පේනවා. පාටවල් දෙකක් හොඳට පේනවා.
ඉතින් තමයි අර මැදත් ජඹුරුයිද? මේ මෙයාර නම් මේ දවස් දැන් ගොඩ වෙලා තියෙන්නේ. නැත්තම් ජඹුරුයිනේ. ගැඹුරු. මොය කට තමයි මේ තියෙන්නේ. අපි ඊළඟට ආවේ ඕරුවැල්ල බීච් එකට. ඉතින් මෙතනදී මං හීනෙන්වත් හිතපු නැති දෙයක් වුණා. මට ඇත්තටම හිතා ගන්න බෑ වෙලාවෙ මං කොහොමද රියැක්ට් කරේ කියලා. අපි බලමු මොකද උනේ කියලා. වෙන්න අන්න බස් වලන්න ලස්සනයි නේද හොලෝ? වටිනාම දේවෝ කෙල්ලයික පෙරපිනට ගැහුණු ලස්සන චිත්‍රයක් වගේ. පවටුමුල් දිනීදී පවා අනේ ලස්සනයි. ඔබ සුදු මුහුණ රතු පැහැ කරන් කලබලේ හී සර වගේ හිත දැන් කියන්න බලන්න මට වගේ සතුරු කොහොමද කියන්නේ. මෙයාලු මෙයා මේ හරියන්නේ නැහැ. මෙයා මම ප්‍රොපෝස් කරා. මේ මම මෙයා මාරුවක වැටෙන්න හදන්නේ. ඔයාලා කියන මට මේකෙන් බේරෙන්න විදිහක්. දැන් ඉතින් ආයි බේරෙන්න හම්බෙන්නේ නැහැ. දැන් උන් බෙල්ලටම තොණ්ඩුව දාලා තියෙන්නේ. මෙයා එකද අර දෙන්න තමයි සේරටම මොල. අම්බෝ මේගොල්ලෝ තමයි සේරම කරේ. ඉතින් ඊළඟට අපි කෙලින්ම ආවේ කන්න. දවල්ට කන්නේ අපි දැන් හවස 5ට විතර ඇති. දැන් නම් හොඳටම බඩගිනි යාළුවේ. ඉතින් අපි කාලේ මේ තියෙන්නේ දනුගෙන් මට හම්බෙච්ච ලස්සන මල් එක. ඉතින් මං ආස ලස්සන රෝස මලුත් තිබ්බා. ඉතින් මේ තමයි අපේ අන්තිම නැවතුම් පොළ. අපි දැන් ඉන්නේ ගාලු කොටුවේ. දැන් නම් ටිකක් රෑ වෙලා කොට 7ට විතර ඇති. අපි දැන් කොළඹ යන්නත් එපා. ඒ නිසා අපි වැඩි වෙලාවක් ගන්න නැතුව ගාලු කොටුවේ චූටි වටයක් ගිහිල්ලා ගෙදර යන්න තමයි හදන්නේ. මට ඇත්තටම ඕන වෙලා තිබ්බේ මෙතනට ටිකක් රෑ වෙලා එන්න කලවර වැටුණාම එන්න. මොකද මම දැක්ක වීඩියෝස් වල රෑට මාරම ලස්සනයි. ඉතින් ඇත්තටම මට මගේ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. ගාලේ පැත්තේ අපේ වීඩියෝ එක බලනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ගාලු කොටුව බලන්න ආවා. මේ දැන් මොකක් පේන්නේ නැහැ. මම පේනවද? මේ මට හම්බෙච්ච මල් එක. අපි ගාලු කොටුව බලන්න. අපිට මොකක් පේන්නේ නැහැ. දැන් වෙලාව 7ට විතර ඇති. මේ කියන්නේ මොකුත් පේන්නේ නැහැ. අර ඇහැදින් නැවක් පේනවා. එච්චරයි දිස්සන්නේ. අපිට මුහුදවත් පේන්නේ නැහැ. එහෙනම් ඉතින් අපි ෆොටෝ ටිකක් ගහලා ඉදිරියට. කතා බයි. ආදරේ මගේ පැවසූ මුල් දිනේ ඔබ සුදු මුහුණ අපි හවස් වෙලා කාපු නිසා ලොකු බඩගින්නක් තිබ්බේ නැහැ බත් කන්න. ඉතින් අපි කොත්තු කමු කියලා තමයි කට්ටිය කතා වුනේ. අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය. ඉතින් ඔන්නම තමයි අපේ ගාලු ගමන යන්නේ. අදත් vlog එක බලපුවාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් ආදරේ. ආය අලුත් vlog එකක ඉක්මනටම එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න. ටටා බයි.